ඇත්තටම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරිකව මං ඇවිල්ලා එක දවසෙන් මේක නවත්තනවා මේක ජෝ බයිඩන් පත්තු කරපු යුද්ධයක් කියලා. ඒ වගේම ඔහුගේ ආරක්ෂක ප්‍රතිපත්තියේ මේ යුරෝපය කලාපයේ යුද්ධවලට එක්සත් ජනපදයේ මැදිහත් නොවන බව තමයි ඔහුගේ නව ආරක්ෂක ප්‍රතිපත්තියේ තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔහුට දැන් කිසියම් ආකාරයක ආත්මගරුත්වය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා මේ යුද්ධේ නතර කිරීම ගැන. මෙතන ඇත්තටම මේ යුද්ධේ යුක්‍රේනයයි රුසියාව අතර යුද්ධයකට වඩා යුරෝපයයි රුසියාව අතර යුද්ධයක් බවට තමයි මේක පැහැදිලිව පේන්න තියෙන්නේ. ඒ නිසා මේක ඊටාම භයානක යුද්ධයක්. මේකෙන් බැටකන්නේ විශාල වශයෙන්ම යුක්‍රේනය. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය පසුගියදා ඉදිරිපත් කළ යෝජනා 28ක්. ඒවා රුසියාවට පක්ෂපාතී යෝජනා කියලා ඒවා සංශෝධනය කළ යුතුයි කියලා යුරෝපයේ ප්‍රංශය, එංගලන්තය හා ජර්මනිය නායකත්වයෙන් යුතු ඒ කණ්ඩායම යෝජනා කළා. ඒක ඊට පස්සේ යෝජනා 20කට අඩු කළා. මේවැදී යුක්‍රේනයට යම්කිසි ප්‍රශ්නකාරී වෙන යෝජනා කීපයක් තිබුණා. ඉන් එකක් තමයි මේ සාමයට එකඟ වුණාට පස්සේ රුසියාව නැවත ආක්‍රමණය කළොත් යුක්‍රේනයේ රැකවරණය කොහොමද එන්නේ කියන එක. දැන් ඒකට ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙන් ආරක්ෂක රක්ෂණාවරණයක් ලැබෙයි කියලා. මොකද නේටෝවට ඔවුන්ව බඳා ගන්න ඉඩ දෙන්න බෑ කියන එක තමයි රුසියාවේ මතය. සහ ඇමරිකා එක්සත් ජනපදයත් ඒක පිළි අරන් තියෙනවා. ඒ අනුව නේටෝ නොවන ආරක්ෂක රැකවරණයක් ඔවුන් ඉල්ලනවා. ඉතින් රුසියාව ඒකට කොච්චර කැමති වෙයිද කියන්න බෑ. රුසියාව ඒ නේටෝට විරුද්ධ නම් ඉතින් ආරක්ෂක රැකවරණයකටත් එහෙම පක්ෂපාතී වෙන්න හේතුවක් නැහැ. ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි රුසියාව බලාපොරොත්තු වෙනවා ඔය ඩොන්බාස් කලාපය සම්පූර්ණයෙන්ම තම පාලනය යටතට ගන්න. ඒ කලාපයේ නගර 3ක් තියෙනවා. ඒ නගර 3 2014 ඉඳන් රුසියාවට එරෙහිව බලකොටු නගර හැටියට පෝට්‍රස් සිටිස් හැටියට නම් කරලා තියෙන්නේ. ඒ නගර 3 අල්ලා ගැනීම සඳහා දැන් රුසියාව කිට්ටු වෙමින් යනවා. නමුත් ඒකේ පහසු දෙයක් වෙන්නේ නැහැ. ඒක රුසියාවේ ඉලක්කයක්. ඒ කලාපෙන් ඉවත් වෙන්න කියලා කිව්වට ඒක සෙලෙන්ස්කි පිළිගත්තේ නැහැ. නමුත් ඔහු දැන් එකඟ වෙලා තියෙනවා එක්සත් ජනපදයත් එක්ක ඒ කලාපෙන් ඔහුගේ හමුදා ඉවත් කරගන්න. හැබැයි ඒ කලාපය රුසියාවට නොදී එම නගර 3 නිදහස් වෙළඳ කලාපයක් හදන්න. ඒ නිදහස් වෙළඳ කලාපය ඇමරිකා එක්සත් ජනපදයයි ලෝකයේ අනික් අයයි පාලනය කරන්නේ. මට හොඳට මතකයි 2016 වගේ චීනයේ පවත්වපු සමුළුවකදී ඒතර සෙලෙන්ස්කි බලයේ හිටියේ නැහැ. චීනයේ අදහසක් තිබුණා යුක්‍රේනයේ විශාල නිදහස් වෙළඳ කලාපයක් හදලා ඒකෙන් යුරෝපයට පාරක් හදාගන්න. ඒ සඳහා සාකච්ඡා කරන්න ඒ කාලේ එදා ඒ රැස්වීමට රුසියාවේ ජනාධිපතිතුමත් ඇවිල්ලා හිටියා. ඒ වගේම යුක්‍රේනයේ මුදල් ඇමතුමා හිමත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ නිසා ඒ කාලේ එහෙම අදහසක් තිබුණා. ඉතින් ඒක මේක කොහොම වෙයිද දන්නේ නැහැ. මේක ඇමරිකාවේ යෝජනාවක් හැටියට ඇවිල්ලා තියෙනවා. මොකද ඇමරිකාව නිතරම ආර්ථික කාරණා මත තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා තීරණ ගන්න. ඉතින් මේක රුසියාව කොච්චර එකඟ වෙයිද කියන්න බෑ. මේ නිදහස් වෙළඳ කලාප අදහසට. ඊළඟ රුසියාවේ ඔබ කිව්වාගේම යුද්ධය තීව්‍ර කරලා තියෙනවා. නගර ගණනාවක් වටකොට අල්ලා ගැනීමට සටන් කරමින් ඉන්නවා. යුක්‍රේනයත් ප්‍රතිසටන් කරමින් ඉන්නවා. මේ නගර 3 ඇරුණාම රුසියාවේ ප්‍රධාන ඉලක්කයක් තමයි ඔඩෙස්සා නගරය. ඔඩෙස්සා නගරය මේ අපේ කොළඹ වගේම ඉතාම වැදගත්. මොකද වරාය ප්‍රධාන වරාය තියෙන එකම වරාය යුක්‍රේනයේ තියෙන ඕක. ඒ කියන්නේ යුක්‍රේනයේ ධාන්‍ය, ගල් අඟුරු සම්පත් සියල්ලම වරායකින් ගෙනියන්න පුළුවන් එකම නගරයත් ඕක. යුක්‍රේනයට යම් යම් අවශ්‍යතා ගේන්න පුළුවන් එකම නගරයත් ඕක. කියන්නේ ප්‍රධාන සැපයුම් ජාලය එතන තියෙන්නේ කළු මුහුදේ. ඒකට දැන් මේකට පහර දීලා මේක අල්ලා ගත්තොත් රුසියාව යුක්‍රේනයේ විශාල අපහසුතාවයකට පත් වෙනවා. ඒ කියන්නේ වට උනා වෙනවා හැම පැත්තෙම. ඉතින් ඒක ගැන යුරෝපයත් අනික් අයත් විශාල වශයෙන් උනන්දුයි. දැන් ඒ කිට්ටුවම රුසියන් හමුදා ඉන්නවා. ඒ කිට්ටුවම ක්‍රීමියාවේ හා ඒ කලාපයේ රුසියන් හමුදා ඉන්නවා. ඒ වගේ මොල්දෝවාවෙත් තියෙනවා රුසියානු කලාපයක්. ඉතින් ඒ නිසා ඒක එක ඉලක්කයක්. ඉතින් ඒක සෙලෙන්ස්කිත් දන්නවා. ඊළඟට මේ සෙලෙන්ස්කිට තියෙන අනික් ප්‍රශ්නේ තමයි ගොඩනැගීම. කොහොමද දැන් මේ යුද්ධෙන් පස්සේ රටේ ගොඩනැගීම? දැන් වාර්තා වෙන විදිහට ඩොලර් බිලියන 800ක පමණ ගොඩනැගිලි වලට හානි වෙලා තියෙනවා. කලින් යුරෝපයේ බලාපොරොත්තු වුණේ රුසියාවේ ධනය තියෙනවා මේ යුරෝපේ ඔවුන් ගෑස් විකුණලා ආදි වශයෙන් එකතු කරපු බ්‍රසල්ස් නගරේ තියෙනවා වෙනත් නගරවල තියෙනවා ඒවා ජනසතු කරලා ඒ සල්ලි වලින් යුක්‍රේනය ගොඩනගන්න. නමුත් ඒ අදහසට කැමති වුණේ නැහැ ඇතැම් යුරෝපීය රටවල්. මැක්‍රොන් ජනාධිපතිතුමා කැමති වුණෙත් නැහැ. ඒ වගේම
විශේෂම ට්‍රම්ප් ජනාධිපතිතුමා ඒකට විරෝධය පළ කළා. ඒ කියන්නේ තදින් වැඩ කළේ ජර්මන් චාන්සලර්වරයාත් ඒ වගේම යුරෝපා සංගමේ උර්සුලා වැන්ඩර් ප්‍රධානියක් තමයි ජර්මන් ජාතිකයෙක්. එයා තමයි වැඩ කළේ. අවසාන වශයෙන් එකඟ වෙන්න පුළුවන් වුණේ යුරෝපා සංගමයට යුරෝපා සංගමේ ණයක් හැටියට ඩොලර් බිලියන 90ක් ලබා දෙන්න. මොකද වර්ෂයකට යුද්ධයට ඩොලර් බිලියන 50ක් 60ක් සෙලෙන්ස්කිට අවශ්‍යයි. ඊළඟ අවුරුදු 2 ගෙනියන්න මේ සල්ලි යොදා ගැනීම තමයි ඔහුගේ බලාපොරොත්තුව.